මේ වීඩියෝට කලින් දෙයක් කියන්න දෙනවා. මගේ ජන්මදිනේ පහ වුණා. ඒක මම ගොඩක් කට්ටිය විශ් කරලා තිබ්බා පේජ් එකේ ඒ වගේම පර්සනල් ප්‍රොෆයිල් එකේ. ඒ හැමෝටම thank you වේවා කියලා මේ වීඩියෝ එක පටන් ගමු එහෙනම්. ඔන්න එහෙනම් අද මං එන්නේ පොල් රොටියක් එක්ක. නිකන් පොල් රොටියක් නෙමෙයි. ඩෙවල් චිකන් මැද්දට දාලා කටර රහට කෙලවුනන සුපරි පරිචරණ පොල් රොටියක් එක්ක. වැඩේට බහිමු එහෙනම්. මං අද අරන් තියනවා රොටිය හදන්න පාන් පිටි. ඒ වගේම ඩෙසිකේටඩ් කොකොනට්. එතන තියෙන වෝම් වෝටර් ඔයිල් තියෙනවා. මම රොටිය හදන්න දාගන්නවා පොඩිට කපාතු ලුණු, කරපිංචා, කොච්චි, මේ වගේම ලුණු. තව කිකිලියක් දාපු බිත්තරයක්. එහෙනම් පටන් ගමු අපි එහෙනම් බඩු ටික දාගෙන. පාන් පිටි ගානටම අපි පොලුත් ගන්න ඕනේ. අපි එකතු කරගමු පොල් ටික හිමීට. මේකට චොප් කරගත්තු ලුණු ටික, ඒ වගේම මිරිස් ටික, කරපිංචා. රසායන ලුණු දා ගන්න ඕනේ අපි. පොල් රොටි රසය වැඩි වෙන්න දාගමු බිත්තරයක්. ඔයිල් පොඩ්ඩක් දාගෙන මේකට දාගන්නවා වෝම් වෝටර්. මද රස්නේ වතුර. චුට්ට එකතු කරගමු අපි. වැඩි එකතු කරගන්න එපා. එකපාර මේකට අසල් චූට්ටක් දාගන්නවා. ගුලි කනවද? ගුලි හදනවද? ගුලි හදලා පැත්තකින් තියාගමු ටික. රොටිය හදා ගන්නව ටික. මේක අපි විනාඩි 10ක් විතර පැත්තකින් තියාගමු. අනලා තියෙන්නේ දැන්. මේකට දාන්න යන ෆිලිං එක. ඩෙවල් චිකන් එක. එන්න හදාගමු එහෙනම්. මම මෙතන අරන් තියනවා ඩෙවල් චිකන් එකට ඕන කරන බඩු ටික. මම චිකන් ටික චිකන් බ්‍රෙස්ට් එක අරගෙන තම්බලා පුල් කරලා එයා ෆ්‍රයි එකේ දාගෙන පොඩ්ඩක් මේව කරගෙන තියෙන සෙට් කරගෙන මේකට මම අරන් තියනවා ලුණු තියෙනවා, පලාගත්තු මාළු මිරිස් තියෙනවා, පලාගත්තු ලීක්ස් තියෙනවා, ඒ වගේම කැප්සිකම් තියෙනවා, බෙල් පෙපර්. ඒකටම ගම් මිරිස්, චිලි පේස්ට්, ගාලික්, sugar, soy sauce, oyster sauce, tomato sauce, ඒ වගේම චිකන් එක තම්බගත්තු චිකන් ස්ටොක් එකෙන් පොඩ්ඩක් මම තියාගෙන දෙනවා ඩෙවල් සෝස් එක ගහගන්න. එහෙනම් අපි කෙලින්ම බහිමු ඩෙවල් එක ගහගන්න. එහෙනම් ඉබ්බා දාගමු ඔයිල් ටික. ඔයිල් එක රත් වෙගෙන එද්දි එයාලා දාගත්තු ඉඟුරු සුදු ලුණු චිලි පේස්ට් එකක් දාගමු අපි. මේකට අපි දාගන්නවා ලයිට් සොයි සෝස්, oyster sauce. මේකටම අපි ගම් මිරිස් ටිකක් දාගමු. sugar ටිකක් දාගත්තා. tomato sauce. chicken එක තම්බගත්තු ස්ටොක් වතුර එක. දැන් අපි මේකට දාගමු chicken එක. bell pepper ටික දාගන්නවා. ලුණු ටික දාගන්නවා. ආලු මිරිස්. මීනියට කපාතු ලීක්ස් ටික දාගමු අපි. කාලා බලමු චිකන් කෑල්ල කොහොමද කියලා. කොම්බ නැල්ල. අපි දැන් ලිප ඕෆ් කරගෙන බහිමු වෙන රොටිය හදාගන්න දැන්. එහෙනම් හදමු අපි ඩෙවල් චිකන් පුරපු රොටියක්. රොටිය මැද්දට දාගන්න යන්නේ අපේ ඩෙවල් චිකන් එක. පොඩි පෝෂන් එකක් වෙන් කරලා තියාගන්න මේකට. හදාගත්තු ඩෙවල් චිකන් ටික. එන්න තියෙනවා අනිත් රොටිය. තියාගත්තා. මේක දාලා වටේට මේව කරගමු අපි. මේක පොඩි කලර් එකක් දෙන්න. තියෙනවා ඩෙවල් චිකන් පොල් රොටියක්. මේක අපි එන පෑන් එකේ දාගෙන බුක් කරගමු. කොහොමද කියලා බලමු. එන්න නම් මාත් එක්ක ලිපගිනි තියන්න යන්න අපි දැන්.
නේනම් පෑන් එක රත් වෙගෙන ඉන්නේ. මේක ඔයිල් ටිකක් දාගමු අපි. ඉතින් ටිෂු එකක් අරන් පියාගත්තා. රොටිය ගෙනාවා. මේ ආකාරයට පියාගත්තා. තව දෙයක් කියන්න දෙනවා ඔයගොල්ලන්ට. මම දැන් මේ ඩෙවල් චිකන් නේ. ඔයගොල්ලන්ට මේකට දාන්න පුළුවන් ස්පයිසි ටූනා ස්ටර් ෆ්‍රයි එකක් හදලා නැත්නම් ඕක් කෑල්ලක්, බීෆ් කෑල්ලක්. ඒ වගේම ඩෙවල් චිකන් රොටියට මොනවද දාන්න පුළුවන්. තව මොසරෙලා චීස් ටිකක් එහෙම දාගෙන තවත් රසවත් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ රොටිය කුක් කරගද්දී අනිවාර්යෙන්ම මීඩියම් හීට් එකේ කුක් කරගන්න. නැත්නම් රොටිය කර වෙන්න පුළුවන්. අපි අනිත් පැත්ත අරගමු රොටිය දැන්. නයිස්. එහෙනම් උච්චගත්තු රොටිය රෙඩි. කපලා ප්ලේට් එකට දාලා අපි කාලා බලමු කොහොමද රස කියලා. හොඳට තියෙනවා. කාලා බලමු ප්ලේටින් කරලා අපි. එහෙනම් මෙන්න දින බාන්නේ. කාලා බලමු කොහොමද කියලා රහ. ඔපේ ටොප්පා. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ හදලා බලලා කොහොමද රහ කියලා. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඊළඟ පාර අපි හම්බෙමු. ඔයාලට මොකක් හරි කැමති දෙයක් තියෙනවා නම් රෙසිපියක් ඕන නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එක අරන් එනවා ඒ රෙසිපිය. එහෙනම් ජය වේවා.